ඔන්න අද අපි මීනා පුඩ් හවුස් එකෙන් අල ටොපි හදන්නයි යන්නේ. එහෙනම් පළමුවෙන්ම මං අල ටික සෝදලා ලිප තියලා තඹ ගත්තා. මං අලගෙඩි 4යි ගත්තේ. මොකද මට තේරෙනවා මෙතන අල ග්‍රෑම් 500ක් විතර ඇති කියලා. මම ගෘහණියක් විදියට මට තේරෙනවා මෙතන ඒ ගණන ඇති කියලා. ඉතින් ඔයාලටත් ඕනනම් හරි මිම්මට හරි ගානට ගන්න ඕන නම් ඔයාලා කිරලා ගන්න. දැන් ඉතින් මගේ අල ටික මං ඔන්න පොතු අරගත්තා. තැම්බිලා ඉවරයි. දැන් මං හිමීට පොඩි කර ගන්නවා. ඔය අල ගෙඩිය හෙට මෙහෙට පනිනවා. මොකද ගොඩක් රස්නෙයි. මට නම් ඉතින් ගානක් නැහැ. ඔයාලා අල ගෙඩි රස් වැඩි නම් නිමලා ගන්න. මං ඉතින් ඔය පනින අල ටික දැන් කොහොම හරි පොඩි කර ගන්නවා. මම මේක පොඩි කරන ගමන් ඔයාලට පොඩි කතාවක් කියන්න. මම මේ ජොබ් එකක් කරන ගමන් ඊශ්‍රායල් වල මම ලෙඩෙක් බලා ගන්න කෙනෙක් කෙයාගීව කරන්නේ. ඉතින් අර මගේ පොඩි බිස්නස් එකක් වගේ මට කරගෙන යන්න තමයි මම මේ දේ කරන්නේ. පුළුවන් නම් ඔයාලත් මගේ මේ වීඩියෝ එක බලන ගමන් ලයික් කරලා යාළුවෝ අතරට ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් යාළුවනේ මං ඔයාලට කය ගහන ගමන් මං සීනි 500ක් දාගත්තා මගේ පෑන් එකට. කිරි කෝප්ප භාගයයි. දැන් මේ සීනි 500 රත් වෙන්න තියලා මං උකු කිරි හැඳි 2ක් මේකට දාගෙන කලවම් කර ගන්නවා. දැන් කිරි ටික සීනි ටිකයි දැන් හොඳට පැහැෙනවා. ඒ පැහැෙන අතරේ මම මේක හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගෙන මේ බලන්නකෝ මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ කලවම් කරන ගමන් මම මේකට හොඳට කලවම් කරලා හොඳට හැන්දෙන් බලන්න මේක අපේ පැණි තියෙන්නේ ඒ පැණි ගානට හැන්දට ගත්තාම මෙහෙම වක් කරපුවාම උඩ ඉඳන් ඒක නූල් ඇදෙන සයිස් එකට ඒ ගානට හදා ගන්න ඕනේ. දැන් මම මේකට එකතු කර ගන්නවා කරදමුංගු. අපේ ලංකාවේ නම් කියන්නේ අපි එනසාල්. ඉතින් එනසාල් හැන්දක් මේකට දාලා ආයෙත් නැවත කලවම් කරනවා. බලන්නකො මේ විදිහට කලවම් කරගන්න. හොඳට කලවම් කරගන්නවා. ඉතින් දැන් මේ කලවම් කරන ගමන් මට ඔයාලගේ විස්තරත් මේ කමෙන්ට් එකක් දාන්න. මේ කොහේ රටක හිටියත් මේ බාන දැන් ඒක අන්න ඒ ගානට වැක්කිරෙනවනේ. අර ඒ ගානට දැන් මේක උතුරලා ඒ ගානට ආවට පස්සේ මං අර අල ටික දැන් හිමීට මේකට දා ගන්නවා. දාගෙන ආයෙත් නැවත මම මේක කලවම් කරන්න ගන්නවා. අපි අනික තමයි අපි කොහේ රටක හිටියත් අපිට තමන්ගේ මොනවා හරි දෙයක් කරගන්න තමන්ට පුළුවන්. අපි ඇවිල්ලා අපේ ලංකාවේ කිසිම කෙනෙකුට බැරි අය නෙවෙයි. අපි මේ දේවල් හදාගන්න අපට හැම කෙනෙකුටම මේ දක්ෂතාවය තියෙනවා. මං ඉන්න ගමන් මගේ හොබි එකටත් එක්ක තමයි මම මේ දේ කරන්නේ. දැන් දැන් මේ අල ටොපි එකට මං තල හැන්දකුත් මේකට මික්ස් කරගන්නවා. තල හැන්දක්. ඒ කරලා ඒක කලවම් කරගන්නවා. මම එහෙම දාන්න හිතුනේ මට හිතුණා ඒක තල හැන්දක් දාපුවාම මේක රස ඇති කියලා. ඔයාලා දානවා නම් දාන්න. මට හිතුණ නිසා මම මේක දාන්නේ. මං හිතනවා මගේ තල ටොපි එක ගොඩාක් රසවත් ඇති වෙයි කියලා. ඊට පස්සේ ආයෙ නැවත ඉඟුරු පොඩි කෑල්ලක් අරගෙන හොඳට තලන්න කුඩු වෙන්න තලලා ඒකත් අල ටොපි එකට දාලා හොඳට කලවම් කරනවා. හොඳට ඉඟුරු ටික හොඳට පොඩි වෙනකන් තලා ගන්න. මේ විදිහට තලාගෙන දාන්න. දාලා ඊට පස්සේ නැවත හොඳට කලවම් කරනවා.
හයි වෙනකන් ටොපියේ කෑල්ල කපන්න පුළුවන් විදිහට දැන් අපි වැලි තලපද අපි මොනවා හරි හදනකොට ටිකක් හයි වෙන්න ඒ විදිහට අපි මේක හොඳට මේ හැඳි ගන්නවා. මොකද අලවල වතුර වගේ උනනවා වැඩි. ඒක නිසා අල ටික හොඳට ඒ ටික හයි වෙන්න තමන්ගේ මේ හැඳි ගාන හැන්දට තේරෙනවා හොඳට. හැබැයි මම මේකට කිසිම දෙයක් පිටි වර්ග නම් මික්ස් කරේ නෑ. මොකද අල ටොපි කියන්නේ පෙලක් මම අහලා තියෙනවා පෙලක් අය පාම් පිටිද මොන හරි පිටි වර්ගයක් මික්ස් කරලා හදනවා. මම ඒ කිසිම දෙයක් දාන්නේ නෑ. මෙන්න මේ ගානට තමයි හොඳට මේ හයි වෙන්න අල ටික හැඳි ගාගෙන දාගන්න ඕනේ. මං හැබැයි ඒ දාපු තැටියට බටර් ටිකක් තැටියේ හොඳට අතුරලා තමයි මම මේක දාගත්තේ. දාගෙන ඊට පස්සේ හොඳට මේ විදිහට කෑලි කපන්න පුළුවන් විදිහට හොඳට ඒක තුනී කරගන්නවා. මේ විදිහට. ඔය බලන්නකො මේ එතකොට අලගෙඩි 4ක ප්‍රමාණය. තමන්ට හොඳටම ඇති තේ ටිකක් බොන්න හවසකට ඕන වෙලයකට තමන්ගේ යාළුවෙක් අරේ මේ ආපුවම සංග්‍රහ කරන්න තමන්ට ඕන විදිහකට ඒක සලස්වා ගන්න පුළුවන්. සීනි අරේ මේ අවශ්‍ය නැහැ. තමන්ට තේ ටිකක් අදාගෙන මේ කෑල්ලක් එක්ක උනත් තේ පානය කරන්න පුළුවන්. යාළුවෙකුට උනා සංග්‍රහ කරන්න. අනික අපි කඩෙන් ගන්න ඕනේ නැහැ හකුරු කියලා. බලන්න අපි මේ වගේ දෙයක් හදාගෙන ගෙදරට එන කෙනෙකුට යාළුවෙකුට හරි සංග්‍රහ කරන්න මොනතරම් අපට හරි සතුටුයිද? අපි දෙයක් හදාගත්තාම අපට මොනතරම් සතුටුයිද? අනික අපේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඒ හැම දෙයකම හොඳයි. ඔව් ඉතින් යාළුවනේ ඔයාලත් මෙහෙම හදලා කාලා බලන්න. කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. Tamanට බැහැ කියලා දෙයක් නැහැ. දැන් මම මේක කපලා මේක හයි වෙන්න පෑ 2ක් තියෙනවා. ඊට පස්සේ ආයෙ අරගෙන පෑ 2ක් තිබ්බනම් ඇති. මේ බලන්නේ පෑ 2 තියලා ගත්තට පස්සේ හොඳට හයි වෙලා හකුරු වගේ. ඉතින් එහෙනම් ඔයාලත් මේ විදිහට හදාගෙන රස බලන්න. මාරම රසයි ආස හිතෙනවා. කාලා බලලා මටත් කියන්න. රස බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලලා. එහෙනම් නැවත අපි හමු වෙමු තවත් රස කෑමකින් ගිහින් එන්නම්. ස්තුතියි. ආයිබෝවන්.